ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අප්‍රියල් මාසේ 10 වැනිදා බ්‍රහස්පතින්ද දවසයි. අද හිරුදා වෙන්නේ චතාරික කාලයේ 37 වන දිනය හැටියටයි. අදට නියමිත පළවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගෙන ඇති අතර ආබ්‍රහම් තුමාගේ අසීමිත විශ්වාසය ගැන අද අපිට පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේගේ අසීමිත විශ්වාසය නිසාම ආබ්‍රහම් යන නාමය ඔහුට ලැබෙනවා. ජාතීන්ගේ පියා හෙවත් ආබ්‍රහම් යන නාමය ඔහුට දෙවියන් වහන්සේ ලබා දෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, මේ ආකාරයට දෙවියන් වහන්සේ සියලු ජාතීන්ගේ පියා වන ආබ්‍රහම් සමග කිවිසුමක් ඇති කර ගන්නවා. නුඹ සමගද නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපතද සමග මාගේ කිවිසුම පිහිටුවන්නෙමි කියලා දෙවියන් වහන්සේ කියනවා. ප්‍රේමවන්තයනි, එදා ඉඳලා ක්‍රිස්තුස් වහන්සේගේ කාලය දක්වාම ජුදෙව්වරු ජාතියේ පියා හෙවත් විශ්වාසයේ පියා ලෙස ආබ්‍රහම් තුමාව පිළිගත්තා. ඒ වගේම තමයි අපිට පෙනෙන්නට තියෙන කාරණාව, මේ ජුදෙව්වෝ ජේසුගෙන් ප්‍රශ්න අහන්නට ගත්තා. වචනයකින් උන්වහන්සේව අල්ලගන්න ඔවුන් කටයුතු කළා. අන්න එතනදී උන්වහන්සේ කියනවා, ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම් ඔහු කිසි කලෙක නොමැරෙන්නේය කියලා. ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේගේ පුත්‍රයාව ලෝක ගැලුම් කරවානන්ව ජුදෙව්වෝ පිළිගන්නට කැමති වුණේ නැහැ. ඒ අය අසමත් වෙනවා ජේසුව පිළිගන්නට. ගැලුම් කාර්යයන් හැටියට ඒ කිසිවක් නිසා නෙවෙයි, ඒ ජුදෙව්වන්ගේ ඇතුළාන්තේ තිබිච්ච අන්ධභාවය නිසාමයි. ඒ නිසායි ජේසුට ගල් ගහන්න මේ අය සැරසෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, පටු සිත්, පටු අදහස්, යල් පැන ගිය අදහස් නිසා, ඒ අයගේ ජීවිතවලට අභියෝගයක් වෙච්ච නිසා ජුදෙව්වෝ මේ ආකාරයෙන් ක්‍රියා කළත්, ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා, විවෘත මනසකින් ලෝකය දකින්න, ගැලුම්කාරයන්ගේ වචනය විශ්වාස කරන්න. මේ විශ්වාසය තමයි ඔබව මාව සුවපත් කරන්නට යන්නේ. අපගේ විශ්වාසය තමයි ඔබට මට ජීවිත එතර වීමකට කැඳවන්නට යන්නේ. ඒ නිසා බලාපොරොත්තුවේ වන්දනා කරුවන් හැටියට මේ වරප්‍රසාදයේ කාලය තුල දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් කරගන්නට අපි කටයුතු කරන්නට ඕන. පවුලේ යාඥාව තුල, දිව්‍ය පූජාවට දිනදා සහභාගී වීම තුල, පාපෝච්චාරණයක් කර ගැනීම තුල, චතාරික භක්ති අභ්‍යාසයන් වලට වැඩියෙන් සහභාගී වීම තුල අපි උත්සාහ කරන්නට ඕන අපගේ විශ්වාසය, අධ්‍යාත්මිකත්වය වැඩි වර්ධනය කරගන්නට. ඒ නිසා ප්‍රේමවන්තයනි, ආබ්‍රහම් තුමාගේ විශ්වාසය ආදර්ශය කොට ගනිමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වීමට, කඳුලින් ඔබට ගිය පාස්කු අභිරහස සිහි කිරීමට ඔබ මම සූදානම් විය යුතුමයි. ඒ නිසා පාස්කුව තුළ අවිශ්වාසයෙන් විශ්වාසයට එතර වෙන්නට අවශ්‍යයි. පාස්කුව තුළ අධර්මිෂ්ඨකමින් ධර්මිෂ්ඨකමට එතර වෙන්නට අවශ්‍යයි. අන්න ඒ අත්දැකීම ඔබේ මගේ ජීවිතයට අවශ්‍යම නිසා ධර්මය ඇදහීම යනු ජීවිතය උරුම කර ගැනීමයි. කිතුනුකම ජීවත් කරවීම තුළ අප හැම කැඳවන්නේ මරණය පරාජය කොට ජීවිතය අන් අයටද උරුම කර දෙන ක්‍රිස්තු ශ්‍රාවකයෙක් වෙන්නටයි. ඒ වරප්‍රසාදය අද දවසේ හොයලා අපි යාඥා කරමු. ආමෙන්. ජේසු පිහිටයි.